ගුවන් විදුලි නාට්‍ය කුණ්ඩලකේශී කතාවස්තුව දිනේෂ් රත්මල්ගොඩ මහතා රචනා කළ නාට්‍යයක්. කතාවස්තු අධ්‍යක්ෂණය යූ.ඩී. රත්නවීර මහතා. කතාවස්තු සංස්කරණය, නාද සංකලනය හා රූපරාපු සංකලනය, නිෂ්පාදන කළමනාකරණය ලහිරු රාමනායක මහතා. හඬ කැවීම් කුණ්ඩලකේශී කුමරිය, ඒ දෙව්මිනි අරෝෂා. ස්වර දෙටුවා උදිත සචින්ත. මෙහෙකාරිය චානු හෙට්ටිආරච්චි. මෞදේවිය ඊ දිලිපි විශ්වනී. කුණ්ඩලකේශී කතාවස්තුව නිෂ්පාදනය තිසර මාධ්‍ය ඒකකය. දොර අරින්න කුමරිය, මම සුභද්‍රා. මා ඔබට බොහෝ රසවත් දෙයක් ගෙන ආවා. කුමරිය කුණ්ඩලකේසී, ඔබ යම්කිසි වෙනසක් පෙනෙනවා. යම්කිසි අසනීපයකින්ද? ඔබගේ මුහුණත් වෙනස් වී ඇති හැඩයි. ඔබගේ කේශ කල්යාණියත් විසිරිලා. නැහැ. මට ඇති අසනීපයක් නෑ සුභද්‍රා. සිරිහන් ගබඩාවත් පියපුල් වෙලා. මොකක්ද? නෑ කුමරිය, ඔබ බොහෝ වේලාවක් නිදාගත් හැඩයි. දැන් ඉර නැගී හෝරා දෙකකුත් ගත වී හමාරයි. මුවදෝවා එන්න. පාත්‍රා රසයට ගෙනාවේ අද ඔබ බොහෝ ප්‍රිය කරන දෙයක්. කෝ බලන්න මොනවද සුභද්‍රා ඔය තරමට මා ප්‍රිය කරන දේ? කිරිබත්. ඔබගේ මෑණියෝ එතුමියගේ දෑතින්ම කිරිබත් සකස් කර දුන්නා කුමරිය. සිටු දේවිය ඔබට දක්වන ආදරය මසිතේ ඇති කරවන්නේ ඉරිසියාවකට ළඟ හැඟීමක්. ආදරය? ඒක යස ආදරයක්. අනේ කුමරිය, එසේ කීමත් පවක්. එතුමිය ඔබට දිවි දෙවෙනි කොට ආදරෙයි. මා ඊට දිවි හිමියෙන් සාක්ෂි දරනවා. ආදරේ නිසාද මා මේ සිරගෙයක ලුවාසේ සිර කර තබා ඇත්තේ. මේ සිරගෙදර ජීවිතය මට මහා අපුලක්, දුකක්, වේදනාවක්. ඒ බව ඔවුන්ට නොදැනෙන්නේ මට ඇති ආදරේ නිසාද සුභද්‍රා? ඔබ සිටු දේවියගේ සිටුතුමාගේ ආදරේ වරදවා වටහාගෙන කුමරිය. ඔබේ දෙමව්පියන් ඔබට දිවි දෙවෙනි කොට ආදරේ. සියලුම සැප සම්පත් වලින් අනූන සත්මහල් ප්‍රාසාදයක ඉහළම මහල ඔබ වෙනුවෙන්ම වෙන් කළේ ඒ නිසයි. කුමරිය, මේ සිරියහන් ගබඩාවෙම කොපමණ මුතුමැණික් ඇද්ද? අර බලන්න, හිරු එළිය මැණික් වලට පතිත වී මුළු සිරියහනම බබලනවා. මේවන් වාසනාවන්තියක් වූ ඔබ මන්ද මෙසේ පවසන්නේ. ඔබට මේ නොලැබෙන්නේ මොනවාද? කවර සැපතක්ද මට මෙහි ලැබෙන්නේ සුභද්‍රා? මට ඔබ වටහාගත නොහැකි කුමරිය. එකතකට ඒ පුදුමයක් නෙවෙයි සුභද්‍රා. මගේම වයසේ පසු වෙන ඔබටවත් මගේ සිතුවිලි වටහා ගන්නට නොහැකි කොට වයසින් මුහුකුරා ගිය පියාණනුත් මෑණියනුත් මගේ සිතුවිලි කොහේ වටහා ගන්නද? මට ඔබ වටහාගත නොහැකි නොවේ කුමරිය. ඒත් සොළොස්විය සපිරි කෙල්ලෙක්ගේ හැඟීම් හා සිතුවිලි ඔබට තිබෙන බව මා දන්නවා සුභද්‍රා. එහෙත් ඔබ ඒ සත්‍ය මගෙන් සැඟවීමට වෙර දන්නවා. ඒ ඔබේ රැකියාව අවංකව කරන්නට උවමනා නිසයි. කුමරිය, එයයි සත්‍ය. එයයි ඔබ මට දකින්නට ඉඩ නොදෙන සත්‍ය. ඔබේ රාජකාරී වගකීම් මගේ හැඟීම් හා සිතුවිලි වලට වැට බැඳීම. සත්මහල් ප්‍රාසාදයක ඉහළම මහලේ මා රඳවා බාහිර ලෝකයෙන් මා සංගවා ආරක්ෂා කිරීමයි මාගේ දෙමාපියන්ගේ අරමුණ. ඔබ ඊට සම්බන්ධ කරගත්තේ ඔබත් මාත් සමවැස් නිසා. ඔබ ඔබේ රාජකාරිය අකුරටම ඉටු කරන සුභද්‍රා.
මට ඔබේ වදන් බොහෝ කටුකයි කුමරිය. මා කරන්නේ රැකියාවක් බව සත්‍යයි. එහෙත් මා ඔබට බොහෝ දයාබර බව ඔබ නොදන්නවා යයි මම සිතන්නේ නැහැ. එහි සත්‍යයක් තිබෙන බව මා පිළිගන්නවා. එහෙත් මුවදෝවා පැමිණෙන්න කුමරිය. පාත්‍රාරසෙහි උණුසුම වියකී යන්නටත් පෙර. ආහාරකුවත් රස උණුසුමින් තිබෙන විටයි ඔබ දන්නවා එහෙනම්. කුමරිය ඉක්මනට එන්න. පැමිණ බලන්න. හරි අපූර්ව දසුණක්. කිමෙක්ද සුභද්‍රා? ඇයි ඔබ මේ කලබලකින් හා පුදුමයකින්? එන්න. හනික එන්නකෝ. සුභද්‍රා, ඔබට මේ කුමක් වීද? කොහෙද මම ඇදගෙන යන්නේ? අර බලන්න කුමරිය. අර බලන්න පහත වීදිය දෙස. වදක බෙරනාදී ඇසෙන්නේ නැතිද ඔබට? කුමක්ද ඒ දසුන සුභද්‍රා? ඔබට නොපෙනේද කුමරිය? අර ඔහුගේ රූපකාය ඔබට නොපෙනේද? කවරෙකුගේ රූපකායක් ගැනද ඔබ මේ පවසන්නේ සුභද්‍රා? අර බලන්න කුමරිය. බෑග් පිටපතට බැද දමා වදක පෙරහැරින්ගෙන යන තරුණයා ඔබට නොපෙනේද? අහෝ, අර කඩවසන් තරුණයා කොමන වරදක් කළාටද? ඔහු හරියට රාජකුමාරයෙක් වගේ. නිසකෙන්ම සොරෙක් නම් විය නොහැකි. බලන්න ඔහුගේ හැඩරුව. මෙවන් කඩවසන් තරුණයෙකු කිසි දිනක මාගේ ඇස ගැටී නැත. කවර අපරාධයක්ද දෙයියනේ මේ සිදුවන්නේ? සුභද්‍රා, මේ අපිට වළක්වාලිය නොහැකිද සුභද්‍රා? එය නවතාලිය හැක්කේ ඔබගේ පිය රජුට පමණයි කුමරිය. ඔහුගේ හිස කෙස් අත්බඹරුසේ බොකුටුයි. මෙම හැඩිදැඩි පුෂ්ටිමත් තරුණයා පිළිබඳ මා තුළ හටගන්නේ වෙනස් වූම හැඟීමක්. අනේ දෙවියනේ, මට මොහු විවාහ කරගන්නටත් නම්. සුභද්‍රා, අපගේ දූ කුමරිය සුවෙන් පසුවනවා නේද? එසේය දේවියනි. එහෙත් කිමෙක්ද සුභද්‍රා? ඔබ යමක් සංගවන හැඩයි. සුභද්‍රා, දේවියනි කුමරිය දිවා භෝජනය ප්‍රතික්ෂේප කළා. ඒ කුමක් නිසාද? ඈ ආහාර නීරසයි කීවාද? නැත දේවියනි. සුභද්‍රා, ඔබ සංගවන්නට උත්සාහ කරන්නේ කුමක්දයි වහා කියව. සමාවුණු මැනවි දේවියනි, මා සියල්ල පවසන්නම්. උදෑසන සොරපව්ව කරා වදක පෙරහැරින් රැගෙන ගිය තරුණයා පිළිබඳ. සුභද්‍රා, මොනවද ඔබ මේ කියන්නට තනන්නේ? දේවියනි, අපගේ කුමරිය ඔහු පිළිබඳ ආලයක් ඇති කරගෙන. සුභද්‍රා, ඔබ මේ දොඩවන්නේ මොනවාද? එසේය දේවියනි. ඔහු අදක භූමියට ගෙන යනු දුටු මොහොතේ පටන් කුමරිය වෙනස් වූවා. ඇය ආහාර ගන්නේ නැතිව ඒ පිළිබඳ කල්පනා කරමින් සිටිනවා. එසේය දේවියනි. සුභද්‍රා, වහා ගොස් ඇයව නැගී සිටුවා මා එන බව පවසන්න. එසේය දේවියනි. කුමරිය, නැගී සිටින්න. කුමරිය, ඔබගේ මෑණියන් ඔබ හමු වීමට පැමිණෙනවා. කුමරිය, නැගී සිටින්න. මා ඒ සමග කුමක් කතා කරන්නද සුභද්‍රා? ඇයටත් අමතකයි ඇගේ තරුණ විය. මොනවද ඔබ මේ පවසන්නේ කුමරිය? සොළොස්වස් පිරුණු තරුණියක වූ පවට මා මෙසේ සිරගත කළ යුතුද සුභද්‍රා? මාත් ඇටලේ මස් නහර ඇති මිනිස්සුවක්. බලන්න අර තරුණයාත් මාත් අතර ඇති වෙනස කුමක්ද? ඔහු සොරකමක් කළ පවට සොරපව්වෙන් හෙලා මරා දමන්නට රැගෙන යනවා. මා සිටු දියණියක් වූ පවට සිරකුටියක් තුළ මැරි උපදිනවා. කුමරිය, ඒ තරුණයාත් මාත් අතර ඇති වෙනසක් නෑ සුභද්‍රා. ඔහු යම් සොරකමක් කරන්නට ඇත්තේ
නැති බැරිකම නිසා සිටුවරු රජවරු කෙතරම් රුධිර සිත් ඇත්තන්ද ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ සතුට පමණයි සුභද්‍රා. නවතන්න කුමරිය, නවතන්න ඔය කතාව. දැන් ඔබේ මෑණියන් එත් පැමිණෙනු ඇත. මා නිහඬව සිටිය ඇති සුභද්‍රා. මා දැන් කතා කළ යුතුයි. මට මේ දිව්‍ය අප්‍රසන්න වී බොහෝ කල. මට තවත් නිහඬව සිටිය නොහැකි. ඔබ මෑණියන්ට පවසන්න. මා ඔහුට පෙම් කරනවා සුභද්‍රා. මගේ ඉරණම්කරු ඔහු යයි මගේ සිත මට පවසනවා. අහෝ කුමරිය, ඔහු සොරෙක්. ඔව් සුභද්‍රා, ඔබ නිවැරදි. ඔහු සොරෙක්. ඔහු ආදරණීය සොරෙක්. ඔහු මගේ හදවත සොරාගත්තා සුභද්‍රා. ඔහු මගේ හදවත සොරාගත්තා. බාරයා, ඒ කාටද කුමරුනි? සොරුන් හෙලා මරා දමන චෝර පබ්බත නම් ගල්කුලෙහි දේවතාව වෙත මහර බාර වූවා කුමරිය. ඒ බාරය අප ඔප්පු කළ යුතුයි. ඉතින් කුමරුනි, එහි ඇති අපහසු කුමක්ද? කවදාද ඉටු කළ යුතු වන්නේ? හැකි විගස. හැකිනම් හෙට වුවත්. මාය වහා සූදානම් කරන්නම්. මොනවාද ඊට අවශ්‍ය වන්නේ කුමරුනි? දියගොඩ මස්, මල් පහන්, සුවඳ දුම් ආදී වැනි පූජා භාණ්ඩ කීපයක්. හොඳමයි. මා සුභද්‍රාට දන්වන්නම් සියල්ල සූදානම් කරන ලෙසට. එහෙත් තව එක් දෙයක්. කියන්න කුමරුනි. එහි යායුත්තේ අප දෙදෙනා පමණයි. සේවක සේවිකාවන්ට අවශ්‍ය නම් සොරපව පාමුලතෙක් පැමිණිය හැකියි. තවද ඔබ ස්වර්ණාභයෙන් සැරසී පැමිණිය යුතුයි කුමරිය. දේවතාව අප බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයෙන්. හොඳමයි කුමරුනි. ස්වාමීනි, ඔබගේ සිහි විකල් වූවද? සිහි විකල් වූයේ මගේ නොවේ. මරන්නට ගෙන යන පල් හොරෙකුගේ කෙරෙහි ස්නේහපාය බැඳුනේ ඔබේ සිහි විකල් වී ඇත්තේ. දෙවියනේ, මොනවද ඔබ මේ කියන්නේ? ඔබ සමග වාද කරමින් මෙතර කල් යැවීමෙන් කවර ඵලයක්ද? වහාම ඔය ආභරණ ගලවා තබා මියෙන්නට සූදානම් වනු. ඔබ මොනවද මේ දොඩවන්නේ? දොඩවන්නේ මා නෙමෙයි ඔබයි. මට තවත් ඔබ හා දොඩන්නට දෙයක් නැත. මා දින ගණනක් කල්පනා කරමින් සිටියේ ඔබ සතු රන් ආභරණ මා සතු කරගෙන පලා යන ආකාරය. දැන් ඊට සුදුසු අවස්ථාව උදා වී ඇත. වහා මා කියන්නක් කරව. අසනුමෙන ස්වාමීනි, මාගේ ආභරණාදී මා සතු සියල්ල ඔබේ නොවේද? ඇරත් මා මිය යාමෙන් කුමන ආයෝජනයක්ද? මා සතු සියල්ලත් රැගෙන මගෙන් දාසකම්ද කර ගැනීමට ඔබට අවස්ථාව නැතිද? මා ඊතරම් මුග්ධයෙකුයි තිසිතන්නේද? තිගේ දෙමාපියන් ලවා මම මැරවීමට සිතන අයුරු මට නොවැටහෙන්නේද? වහා මා කියන්නක් කරව. ස්වාමීනි, ඔබ මා කෙරෙහි කෙසේ සිත බිඳුනාදැයි මට සිතාගත නොහැකි. එහෙත් මා ඔබට පෙම් කළේත් පෙම් කරන්නේත් දිවි හිමියනි. ඔබ වෙනුවෙන් දිවි පුදන්නට මම මැලි නොවෙමි ස්වාමීනි. මගේ ප්‍රේමයේ නාමයෙන් මම දිවි අත්හරිමි. එහෙත් අවසන් වරයක් මම ඔබගෙන් අයදිමි. හොඳයි. ඉල්ලන වරයක් වහා ඉල්ලව. ස්වාමීනි, එදවස ඔබ මරන්නට ගෙන යනු දැක පියාණන් ලවා මසු දහසක් යවා ඔබව ගලවා ගතිමි. ඒ ඔබ කෙරෙහි උපන් සැබෑ සෙනෙහසින්. හේත් දැන් ඔබ මා මරන්නට තැත් කරයි. එහෙත් මසිත ඔබ කෙරෙහි උපන් සෙනෙහසින් අල්ප මාත්‍රයක් තරම්වත් අඩු වී නැත. ඔබ කෙරෙහි උපන් සෙනෙහස සිත දරාගෙන මම මියෙන්නෙමි ස්වාමීනි. එහෙත් ඊට පෙර ආතුව මට එක වරයක් දුන මැනව මා ඔබට නමස්කාර කළ යුතුයි. සිත්සේ වැඳගත යුතුයි ස්වාමීනි. කළ යුතු යමක් වහා කරන්නට අන කරමි. එසේ
මම ඔබ වටා 3 යලක් සක්මන් කරමි. මාගේ নমස්කාරය පිළිගනු මැනවි ස්වාමීනි. මාගේ ස්වාමීනි, මින් මතු ඔබගේත් මගේත් දැක්මක් නොමැත. සොරෙකුට වුවත් ඔටුනු පැළඳුවද සොරාමයි. මාගේ සෙනෙහසේ නාමයෙන් සුබ ගමන් සොර දෙටුවානෙනි. ආශ්චර්යයක්. චෝර පබ්බත නම් මේ මහා පර්වතයට අරක්ගෙන ගෙවුණේ විසල් කාලයටම මෙවැනි ආශ්චර්යයක් නම් මා දැකනු මැත. දේවතාවුන් වන අයට පවා විස්මයට පත් කරන්නට මනුස්සතුන් දක්වන කුසලතාව විස්මිතයි. යහපතක්ම වේවා දරුවා, යහපතක්ම වේවා. පිරිමින් පමණක් බුද්ධිමත් යයි කීම කෙතරම් මුසාවක්ද? ගැහැණුන්ට බුද්ධියෙන් බබලන බව අද අපි දිවසින්ම දුටුවෙමු.